දන්නවා පුතේ ලෝකේ ආණ්ඩු ක්‍රම වර්ගීකරණය ගත්තාම ප්‍රධාන සාධක දෙකක් යටතේ ආණ්ඩු ක්‍රම වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි රාජ්‍යයේ මූලික ලක්ෂණයක් වන ස්වාධිපති බලය. එහෙම නැත්නම් රාජ්‍යයක් සතු අසහාය උත්තරීතර බලය, නොබෙදිය හැකි බලය. තව කෙනෙක්ගෙන් අන නොලබන බලය කියලා අපි අර්ථකථනය කරන ස්වාධිපති බලය රාජ්‍යයේ ස්ථානගත වීමට අනුව අපිට ආණ්ඩු ක්‍රම වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාධිපති බලය එක් ස්ථානයක රැඳිලා තියෙනවද? එහෙම නැත්නම් ස්වාධිපති බලය එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගලාගෙන ගිහින් තියෙනවද කියන එක මත අපිට ආණ්ඩු ක්‍රම වර්ගීකරණය කරන්න පුළුවන්. තව ක්‍රමයක් තමයි ආණ්ඩු ක්‍රම වර්ගීකරණය කරන්න පුළුවන්. රාජ්‍යයක විධායකයේ සංවිධානය වීමට අනුව අපිට ආණ්ඩු ක්‍රම වර්ගීකරණය කරන්නත් පුළුවන්. එතකොට ස්වාධිපති බලය එක් ස්ථානයක ස්ථානගත වෙලා තියෙනවා නම් ඒකට අපි කියනවා ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා. ඒ කියන්නේ ස්වාධිපති බලය මුළුමනින්ම ජාතික මධ්‍යම ආණ්ඩුව භුක්ති විඳිනවා නම් මධ්‍යම ආණ්ඩුව ස්වාධිපති බලය උත්තරීතර නීති සම්පාදන බලය තමන් සතුව තියාගෙන තමන්ගේ පාලනීය පහසුව සඳහා පර්යන්ත පාලනයක කීපයක් ගොඩනගාගෙන විතරක් නම් තියෙන්නේ ඒ රාජ්‍යයට අපි කියනවා ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා. අපිට මේක ඇතුලේ තව දකින්න පුළුවන් තත්ත්වයක් තමයි සංධීය ආණ්ඩු ක්‍රම. මේ වගේදී පුතේ ස්වාධිපති බලය මධ්‍යම ආණ්ඩුවට හිමි වෙලා මධ්‍යම ආණ්ඩුව සතුවක් තියෙනවා ස්වාධිපති බලය, ප්‍රාන්ත ආණ්ඩු සතුවක් ස්වාධිපති බලය තියෙනවා. ඒ කියන්නේ ස්වාධිපති බලය බෙදාගෙන තමයි මේවා කටයුතු කරන්නේ. බොහෝ වෙලාවට ඒකීය ආණ්ඩු ක්‍රම නිර්මාණය වෙනවා පුතේ දැඩි ජනවාර්ගික බෙදීම් නැති කුඩා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල ඒකීය ආණ්ඩු ක්‍රම බිහි වෙනවා ගොඩක් අපිට දකින්න පුළුවන්. ලෝක දේශපාලනයත් එක්ක බැලුවොත් මේ සංධීය රාජ්‍යයන් බිහිවීම සම්බන්ධයෙන් කතා කරපුවම ඒවා ගොඩක් වෙලාවට බිහි වෙලා තියෙන්නේ විශාල භූමි ප්‍රදේශ සහිත රාජ්‍යයන් වල හෝ ආරක්ෂාව අතින් දැඩි ලෙස අර්බුදයට ලක් වෙච්ච රාජ්‍යයන් වල. උදාහරණයක් විදිහට සංධීය රාජ්‍යයන් වල අපිට දක්වන්න පුළුවන් තත්වයන් තුනක් තියෙනවා. එකක් තමයි සංධීය තත්වය. මේකෙදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම නීත්‍යානුකූලව මධ්‍යම හා ප්‍රාන්ත ආණ්ඩු බලතල බෙදාගෙන ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්තයේ බලතල කෙරෙහි ප්‍රාන්තයේ මධ්‍ය බලතල කෙරෙහි අනවසර ඇඟිලි ගැනීම කරන්න බෑ. හැබැයි නූතන ප්‍රවණතාවයන් තුළ යම් යම් තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. මේ කෙටියෙන් ඔයාලට මේක කියලා. ඊට පස්සේ අර්ධ සංධීය තත්ත්වයන්ත් අපිට දැක ගන්න පුළුවන්. අර්ධ සංධීය රාජ්‍යයකට අපිට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ඉන්දියාව. මොකද ඉන්දියාවේ ඒකීය ආණ්ඩු ක්‍රම ලක්ෂණ සහ සංධීය ලක්ෂණ මිශ්‍ර වෙච්ච ක්‍රමයක් තමයි දකින්න තියෙන්නේ. මොකද ඉන්දියාව බහුවාර්ගික බහුසංස්කෘතික වශයෙන් දැඩි අර්බුද වලට මුහුණ දෙන රාජ්‍යයක් නිසා ඒකේ මධ්‍යම ආණ්ඩුව ප්‍රබල කරලා ප්‍රාන්ත ආණ්ඩුව මධ්‍යම ආණ්ඩුව යටතට ඕනම මොහොතක ජනාධිපතිවරයා හරහා අත්පත් කරගත හැකි ආකාරයට තමයි ගොඩනගලා තියෙන්නේ. ඒකට ජනාධිපතිවරයාට විශේෂ බලතල වර්ග කීපයක් දීලා තිනවා. හදිසි අවස්ථාවන් තුනක් ජාතික හදිසි අවස්ථාව, ප්‍රාන්ත හදිසි අවස්ථාව සහ මූල්‍ය හදිසි අවස්ථාව කියලා. එතකොට සහසන්ධීය තත්ත්වයක් කියලා කියන්නේ දරුවනේ මේ ස්වාධීන රාජ්‍යයන් කීපයක් ස්වාධීනව තිබිලා ඒවා ආරක්ෂාව හෝ වෙළඳාම කියන සාධක මත එකට එකතු වෙලා එක් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය කරගෙන ගොඩනගා ගන්නා සංධීය තත්ත්වයකට මේකට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නූතන ප්‍රායෝගික උදාහරණය තමයි ශිෂ්ටලන්දය. මේකට අපිට දෙන්න පුළුවන් පැරණි උදාහරණය තමයි මුල් කාලීන ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන්නේම ඇමරිකාවේ ජනපද 13ක් එකතු වෙලා ගොඩනගා ගන්නවා මේ සාසන්ධීය තත්ත්වේ. ඉතින් ආණ්ඩුක්‍රම වර්ගීකරණයේ පාඩම ඇතුලේ අපිට දෙවෙනි කොටස විදියට සාකච්ඡා කරන්න පුළුවන් මේ විධායකයේ සංවිධානය වීමට අනුව. දැන් යම් රටක ජනාධිපති කැබිනට් ක්‍රමයක් නම් තියෙන්නේ. යම් රටක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් නම් තියෙන්නේ. ඒකට අපි කියනවා විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් කියලා. යම් රටක අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවක් අගමැති කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් නම් තියෙන්නේ. අපි ඒකට කියනවා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කියලා. තව ඒකතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයන් ලෝකේ තියෙනවා. තව තියෙනවා විශේෂම එකක් මිශ්‍ර විධායක ආණ්ඩු ක්‍රමයක්. දැන් මේ මිශ්‍ර විධායකයක් කියලා එක ගත්තාම දැන් ලංකාවෙත් තියෙන පුතේ මිශ්‍ර විධායක ආණ්ඩු ක්‍රමයක්. ලංකාවේ ගොඩක් කට්ටිය හිතනවා ඇති දරුවෝ සහ සමාජීය කට්ටිය හිතනවා ඇති මේක මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් කියලා. දැන් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් නෙවෙයි ලංකාවේ තියෙන්නේ. ලංකාවේ තියෙන මිශ්‍ර විධායක ක්‍රමයක්. අපි ඒකට දෙමුහුන් විධායකයක් කියලා කියනවා. හේතුව තමයි ලංකාවේ ඍජු මහජන ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ වගේ මේ ජනාධිපති විධායකයේ
කොටසක් විදිහට ක්‍රියාත්මක වෙනවා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක්. එතකොට දෙමුහුන් විධායකයක් තමයි ලංකාවේ තියෙන්නේ. මේක දේශපාලනික වශයෙන් අර්බුදයට ලක් වෙන අවස්ථාවක් තියෙනවා. මේ අගමැති එක් පක්ෂයකට ජනාධිපති තව පක්ෂයකට පත් වෙන අවස්ථාවල් වල ඒවට ලංකාවේ උදාහරණ දේශපාලන ඉතිහාසයේ තුල තියෙනවා. අපි ඒව වෙන වැඩිදුර විග්‍රහයන් අපි සාකච්ඡාවක් ඉස්සරහදී කරමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන. දැන් මේ කෙටි හැඳින්වීමක්